අර පරණ කතා කරේ මොකක් හරි එකක් තිබිච්ච ෆයිල් එකක් අරගෙන දැන් මෙයාව මොකක් හරි පටලවන්න ඕනේ කියලා හිතනවා ඇති. මම දන්නේ නැහැ ඒක. දැන් එහෙම කරනවා. මම කියන්නේ මම දන්න විදිහට නම් 40ක් දීලා තියෙනවා මේ 40ට කොහොම හරි පරිපූර්ණ. නම් 40ක කාගේද? මේ දැනට දේශපාලනේ ඉන්න අයගේ සහ දැනට සක්‍රීය දේශපාලනේ නැති අය. ඒ කියන්නේ මේ මොකද පොහොට්ටුවේ හිටපු අයද? හැම වර්ගයකම. ඒක හැම වර්ගෙම කියන්නේ ඇමති උරු හිටපු. ඔව් හිටපු ඇමති. ඒ කියන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුවේ. නෑ නෑ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හිටපු ඇත්තනේ. ඒ කියන්නේ කවද? ඒ කියන්නේ 40 දෙනෙක්ගේ නම් වල තියෙනවා. අත්තරංගුර ගන්න. කොහෙන්ද වල තියෙනවා 40? නාදිපති. ලේකම්කාරය. ඒතර අර අධ්‍යක්ෂ ජනරාලේ එතන ගියාට පස්සේ. නෑ නෑ නෑ. යාගෙන් උපදෙස් ගන්නවා. ඊට කාවද අනිත් කාවද? ඒතර 40 ලිස්ට් එක 40 හැදෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ. ඉතින් 40 ඇතුළ ඔබත් ඉන්නවා. ඔව්. ඔය අත්තරංගුර ගන්න ලිස්ට් එක. ඒතර ඒ ලිස්ට් එක අනුවද මහින්දානන්දලා ඔය කට්ටිය ඇතුළට ගිහලා තියෙන්නේ. ඔව් ඔව් ඔව්. අහහ. ඒ 40ට ඒගොල්ලෝ අයිති. ඔබට දැන් ඉංග්‍රීසි කියන්න පුළුවන් තමයි මේ වගේ අයිති වෙන ඔබලගේ 40 ලිස්ට් එක තියෙනවා. නෑ නෑ නෑ. එහෙනම් මම ඔක්කොම නම් අහගන්න ගියේ නෑ. දැන් කියන්න බෑ. අවශ්‍ය නැහැ. ඒත් ඒගොල්ලෝ ලෑස්ති වෙන්න පුළුවන් ඒකේ. ඒගොල්ලෝ දන්නවා ඇති. කාංචන විජේසේකරගේ නම තියෙනවා ඒකේ. ඊට පස්සේ අපි ගාල්ලි රමේෂ් පතිරණගේ නම තියෙනවා. හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. අද කියලා